ඔයාට තියෙන ගොඩක් ප්‍රශ්න වලට The Ordinary කියන බ්‍රෑන්ඩ් එකෙන් අපිට දෙන්න පුළුවන් හොඳම සොලියුෂන්ස් ටික බලමුද? ටීචින් ඉන්ග්‍රීඩියන්ට් අඩංගු වෙන එක වර්ගයේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා ඔයාගේ හැමට නොගැලපෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා ස්කින් බැරියර් එක ඩැමේජ් වෙච්ච ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන එකෙන් වළකින්න. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට එකතු කරගන්න. කොච්චර මූණ වොෂ් කරත් කොච්චර හොඳට ක්ලෙන්ස් කරත් මූණේ තියෙන ඔයිලි ගතිය අඩු වෙන්නේ නැත්නම් පිම්පල්ස් එන එක අඩු කරගන්න බැරි නම් කන්ට්‍රෝල් කරගන්න බැරි නම් ඔයාගේ සීබම් ප්‍රොඩක්ෂන් එක කන්ට්‍රෝල් වෙන ප්‍රොඩක්ට්ස් වලට තමයි ඔයා යන්න ඕනේ. එතකොට මේ වගේ ප්‍රොඩක්ට්ස් වගේ ස්කින් කෙයාර් රූටින් එකේ තියෙනවා නම් අනිවාර්යෙන් මේව ඔයා අයින් කරන්න ඕනේ. මේ වගේ ප්‍රොඩක්ට්ස් වලින් ඔයාට පුළුවන් සීබම් ප්‍රොඩක්ෂන් එක කන්ට්‍රෝල් කරලා ඔයාගේ ස්කින් එකේ තියෙන ඔයිලි ගතිය අඩු කරලා පිම්පල්ස් එන එකත් අවම කරගන්න. අවුරුදු 25න් පස්සේ ඇන්ටි ඒජින් වලට ඉන්වෙස්ට් කරන එක ගොඩක් හොඳ තීරණයක්. දැනටමත් ඔයාගේ ස්කින් එකේ wrinkles, lines, crow's feet මේ දේවල් ඇවිල්ලා තියෙනවා නම් ඒව ගැනවත් දැනටමත් තැවි නම් ඉන්නේ. මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් වලින් නෙමෙයි. මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. කොච්චර සීරම්ස් පාවිච්චි කරත්, කොච්චර හොඳ මොයිස්චරයිසර්ස් පාවිච්චි කරත් ඔයාගේ ස්කින් එකේ තියෙන dry ගතිය, scaly ගතිය, flaky ගතිය, මේකප් එකක් කරාම ෆවුන්ඩේෂන් එකක් දැම්මම මෙන්න මේ වගේ මේකප් එකක් ගන්නවා නම් ඔයා පාවිච්චි කරන මෙන්න මේ ප්‍රොඩක්ට්ස් අනිවාර්යයෙන්ම රූටින් එකෙන් අයින් කරගන්න. ඔයාගේ රූටින් එකට හයිඩ්‍රේෂන් එක ඇට්‍රැක්ට් කරන්න පුළුවන්, හයිඩ්‍රේෂන් එක රිටේන් කරන්න පුළුවන්, ඒ වගේම හයිඩ්‍රේෂන් එක ලොක් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් වලින් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක පුරව ගන්න. ඉතින් එහෙනම් මෙන්න මේ හැම ප්‍රොඩක්ට් එකක් ගැනම වැඩිදුර විස්තර ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර්ස් වලට මැසේජ් එකක් දැම්මොත් අපෙන් ගන්න. වෙබ්සයිට් එක තියෙනවා. වැඩිදුර විස්තර ගන්න නම් අනිවාර්යයෙන්ම WhatsApp මැසේජ් එකක් දාන්නම වෙනවා. ගිහින් එන්නම්. bye.